කොහොමද ඔයාට මං කැමතියි මගේ දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩයක් ඔයත් එක්ක බෙදා ගන්න. මම දැන් ඉන්නේ නුවරඑළිය. නුවරඑළිය අපි හැමෝම දන්නවා නුවරඑළිය හරිම ලස්සන ප්‍රදේශයක්. හැබැයි මේ නුවරඑළිය මේ වගේ ප්‍රදේශ මේ මෙච්චර ලස්සන නම් දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා මේ හැම දෙයකටම වඩා හැම මැවිල්ලකටම වඩා උතුම්ම මැවිල්ල විදියට මනුස්සයව මැව්වා කියලා දෙවියන් වහන්සේ. එහෙනම් මේ මැවිල්ල මෙච්චර ලස්සන නම් ඔයාගේ ජීවිතේ කොච්චර ලස්සන වෙන්න අවශ්‍යද? ඔයා තවමත් ඔයාගේ ජීවිතේ යම් යම් දේවල් නිසා යම් යම් ප්‍රශ්න නිසා අසමාදානක දේවල් නිසා ඔයා තවමත් දුක් විඳින කෙනෙක්ද? මගේ ජේසුස් කැමති ඔයා සතුටින් ඉන්නවට, ඔයා සමාදානෙන්, ඔයා ප්‍රීතියෙන් ඉන්නවට. ඒ නිසා මම ඔයාලට දෙයක් කියන්න කැමතියි. ඔයා මගේ ස්වාමී ජේසුස් වහන්සේව අදාහගත්තොත් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න යනවා. ඒ දෙවියන් වහන්සේ දීපු ජීවිතය ඔයාට භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙනවා. මගේ ජේසුස් වහන්සේ ලේ හලලා කුරුසේ දුක් විඳේ ඔයාව සමාදානෙන් තියන්නයි. ඔයාගේ ජීවිතය අලංකාරමත් කරන්නයි. ඒ ජීවිතේ භුක්ති විඳින්න ජේසුස් වහන්සේව පිළිගන්න. ඕකේ ජේසුස් බේටයි.